Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් කාලෙකට පස්සේ හොඳටම වහිනවා. මං ඉතින් ස්කූල් ගිහින් ආව ගමන් ඉතින් මං හදන්නේ පොඩි වොච් එකක් දාන්න යන්න. ඉතින් මේවා ටික තමයි අද මම වොච් එකක් දාන්න යූස් කරන්නේ. හරි, වොච් එකකුත් දාන් ආවා. අත ඔක්කොම කලින් ඔයාලට පෙන්වන්න මගේ මේස ළඟ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මම මෙතන ඉස්සරහා තියෙන වෝල් එකෙන් ඇලෙව්වා පාටකොළ දෙක තුනක්. මේක තම් පාටින් තමයි මම ඇලෙව්වේ. මෙතන මම බැලුවා මොටිවේෂන් බෝඩ් එකක් වගේ එකක් හදාගන්න කියලා. ඉතින් මේ වැඩෙන් තමයි අද මම දවස පටන් ගත්තේ. ඔක්කොම කලින් ස්ටිකි නෝට් එකක් අරන් ඒකේ මම ෆෝන් එකේ සර්ච් කරා මොටිවේෂන් මේ ටෙක්ස්ට් ටිකක්. ඊට පස්සේ ඒවයින් එකක් තෝරගෙන මේ නිල් පාට එකේ ලියනවා කියලා හිතුවා. එහෙනම් එන්න මාත් එක්ක ලියා ගන්න. වැඩේ ඉවරයි. ලස්සනයි නේද? ඉතින් ඊයේ ගියපු ක්ලාස් එකේ පොත් ටික තමයි මම අස් කරන්නේ. ඒ ටික අස් කරලා මුලින්ම අද දවසේ හෙල්ත් පාඩම් ගන්න පටන් ගන්න තමයි මම බැලුවේ. අද හෙල්ත් වල මම ෂෝට් නෝට් ගහනවා. ඒ හින්දා ෂෝට් නෝට් ගහන්න කොලයක් ඔක්කොටම කලින් හදාගත්තා. වැඩේ ඉවරයි. දැන් මට හිස්ටරි පාඩම් ගන්න තියෙනවා. එහෙනම් මම යන්නේ හිස්ටරි ටික පාඩම් කරන්න. හරි. ඒ වැඩෙත් ඉවරයි. දැන් මට ඔයාලට පොඩි බඩක් පෙන්වන්න තියෙනවා. මේවා මම්මයි හැදුවේ ස්ටිකි නෝට්ස් වගේක්. හරිද? මේවා හදන හැටි මම ඔයාලට ඊළඟ vlog එකේ පුළුවන් වුණොත් ගේන්නම්. ඉතින් ලස්සනයිද? green color, purple color, pink color, blue color. ඔය කලර්ස් හතරෙන්ම දිනනවා. මම ඊළඟට yellow එකක් තමයි හදන්න හිතන් ඉන්නේ. ඒක මම ඊළඟ vlog එකෙන් අරන් එන්නම්. හරි, ඊළඟට මට පාඩම් ගන්න තියෙන සයන්ස්. එහෙනම් අපි ඒක පාඩම් ගන්න පටන් ගමු. ඒකම මට ඔයාලට කියන්න තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාන්නම් මගේ WhatsApp channel එකේ link එක. ඔයාලා ගිහින් ඒක follow කරලා මගේ WhatsApp channel එකේ family එකත් එක්ක එකතු වෙන්න. කම්මැලිකම යන්නත් එක්කම ටොපියක් කාලා අපි ඊළඟ වැඩ ටික කරමු. මට අද කරන්න තියෙන හෝම්වර්ක් ගොඩ.
එහෙනම් ඒ ටිකත් හිමීට ඉවර කරමු. නැත්නම් හෙට ඉස්කෝලේ යන්න වෙන්නේ නෑ. එහෙනම් ළමයි අදට ව්ලොග් එක බැලුවා ඇති නේද? ඊළඟ පාර මම දිග ව්ලොග් එකක් අරන් එන්නම්. එහෙනම් අදට ගිහින් එන්න. පරිස්සමින් ඉන්න. බයි.